නුඹේ එක හීනෙක හැංගීලා ඉන්නේ සිඟිතීවි කිරිල්ලක් පාඩුවේ. හයි කොහමද? අද මම හදන්න යන්නේ මේ දවස්වල වයිරල් වෙන මසාලා මුරුක්කු එක. ඉතින් ඒකට මට ඕන වෙනවා රොටඉඳි, ඊට පස්සේ මිරිස් කුඩු, ලුණු ටිකක් කපා ගන්න ඕනේ. ප්‍රධානම දේ තමයි අපිට මුරුක්කු ඕනේ. මේක හදන්න. මුරුක්කු නැතුව මේක හදන්න බෑ. මේකට මම ගත්තේ මෙන්න මේ රවුම් මුරුක්කු එක. ඔයාලට පුළුවන් ඔයාලා කැමති මුරුක්කු එකක් මේකට ගන්න. ඊට පස්සේ රටින්දී මිරිස් කුඩුයි ඒකට වතුර චුට්ටකුයි දාලා මෙන්න මේ විදිහට මම ඒක බ්ලෙන්ඩ් කරගන්නවා. පේස්ට් එකක් හැදෙනකම් බ්ලෙන්ඩ් කරලා ඊට පස්සේ අන්තිමට මම ඒකට දෙහි ටිකක් එකතු කරගන්නවා. මගේ කලින් වීඩියෝ එක 28 දෙනෙක් බලලා තිබ්බා. Oh my god! බලපු හැමෝටම thank you so much. ඒ වීඩියෝ එක බලුවේ නැත්නම් පල්ලෙහාම link එක දාන්නම්. ගිහින් බලන්න. thank you so much ඔයගොල්ලෝ හැමෝටම මේ වීඩියෝ එක බලන ඒ වගේම channel එක subscribe කරපු නොකරපු හැමෝටම ඊට පස්සේ කපාගත්ත ලුණු මුරුක්කු පේස්ට් එක ඔක්කොම ටික දාලා mix කරගන්නයි තියෙන්නේ. ඔයගොල්ලොත් මේක try කරලා නැත්නම් try කරලා බලන්න. මුරුක්කු එකේ රස අපි normal කනට වඩා රස පොඩ්ඩක් වැඩි වෙනවා මෙහෙම හදලා කෑවම. මෙහෙමයි මම මසාලා මුරුක්කු හැදුවේ. මම මසාලා මුරුක්කු රෙසිපි එක දැක්කේ TikTok එකේ. නිකම් මුරුක්කු එක කනට වඩා එහෙම හදලා කෑවම පොඩි අමුතු එකක් තියෙනවා ඉතින්. ඉතින් ඔයගොල්ලොත් තාමත් try කරලා නැත්නම් try කරලා බලන්න. ඒ වගේම මම කලින් වීඩියෝ එක තාමත් බැලුවේ නැත්නම් channel එකේ තියෙනවා ගිහින් බලන්න. සහ මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට කැමති නම් like එකක් comment එකක් දාගෙන යන්න. එහෙනම් ඊගා වීඩියෝ එකෙන් හම්බෙමු.